ආයිබෝවන් කියලා සුපුරුදු ලෙන්ගත කොමෙන්ට් පිළිගන්නවා. ඔන්න අදත් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. අද මම වීඩියෝ එකකින් ඔයාලට අරන් ආවේ පාන්දර 4 ඉඳලා 7 වෙනකම් මම කරන වැඩ කොටස. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා දිගටම මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඉතින් ඔන්න අදත් අපේ ගෙදර මෙනු එක වෙන්නේ අපේ ගෙදර ජාතික ආහාරය වෙන පරිප්පු. මම පරිප්පු හදනකොට පරිප්පු ටික වෙලාවක් පෙඟෙන්න දාලා තියලා තමයි පරිප්පු ටික සෝදන්න ගන්නෙ. එතකොට මට හිතෙනවා පරිප්පු ටික හොඳට සේදෙනවා කියලා. ඉතින් මේක මට පහසුවක්. ඒ නිසා මම උදේ නැගිට ගමන්ම මූණ එහෙම සෝදගෙන ඇවිදින් ඉතුරු වැඩ ටික කරන්න කලින් පරිප්පු ටික පෙඟෙන්න දැම්මා. දැන් ඉතින් මේ පෙඟෙන්න දාපු පරිප්පු ටික හොදන ගමන් තමයි ඉන්නේ. ඉතින් අද සතිය දවසක් නිසා ලොකු පුතත් ඉස්කෝලේට යනවා මහත්තයාත් වැඩට යනවා. ඒක නිසාම තමයි මම පාන්දර 4 ඉඳලා මේ වැඩ ටික කරන්න පටන් ගන්නෙ. ඉතින් ඇත්තටම උදේට නැගිටිනකොට නම් මට මාර කම්මැලිකමක් දැනෙන්නේ. නැගිටින්න බෑ කියලාමයි හිතෙන්නේ. ඒ වුණාට නැගිටලා ටිකක් වෙලා යනකොට නම් හිතෙනවා කොච්චර හොඳද උදේම නැගිටපු එක හරිම පහසුවෙන් වැඩ ටික කරගන්න පුළුවන් වුණා නේද කියලා. ඉතින් තව දෙයක් තමයි මම උදේට හැමදාම නැගිටිනකොට හිතනවා අද නම් මං උයලා ඉවර වෙලා ඉක්මනට ටක් ගාලා නිදා ගන්නවා කියලා. ඉතින් ඒ සිතුවිල්ල හින්දම තමයි උදේට නැගිටිනකොට චුට්ටක් නැගිටින්න පහසු වෙන්නේ. මොකද මම හිතනවනේ මම මේ වැඩ ටික කරලා ඉවර වෙලා ආයෙ නිදා ගන්නවා කියලා. ඉතින් එතකොට උදේට නැගිටිනකොට හිතෙනවා ආයෙ නිදා ගන්න පුළුවන් කියලා හිතලා තමයි නැගිටින්නේ. ඒ වුණාට ඉතින් ටිකක් වෙලා යනකොට ඒ කම්මැලිකම කොහින් ගියාද නෑ. ඇත්තටම දවල් වෙලා නැගිටින දවසට වඩා පාන්දරින්ම නැගිටලා වැඩ ටික කරගන්නකොට ඇඟට එහෙම මාන ප්‍රබෝධයක් දැනෙනවා. දවල් වෙලා නැගිට්ටහම ඒ දවසම අපිට හරිම අමුතු දවසක් වෙනවා. මොකද දවසම කලබලෙන් තමයි අපි වැඩ ටික කරගන්න ඕනේ. මොකද දවල් වෙලා නැගිට්ටහම අපිට උදේට කරන්න තියෙන වැඩයි, දවල්ට කරන්න තියෙන වැඩයි සේරම අපිට කරන්න වෙන්නේ දවල් වෙලා. එතකොට ඉතින් අපිට දවසම ගෙවන්න වෙන්නේ කලබලෙන්. එහෙම නෙවෙයි උදේ පාන්දර නැගිට්ටාම හිමින් සීරුවේ අපේ එදා දවසේ වැඩ ටික අපිට ප්ලෑන් කරගන්න පුළුවන්. ඉතින් ආදරෙන් මතක් කරනවා එයා අද නම් මගේ channel එකත් එක්ක එකතු වුණේ subscribe කරලා එකතු වෙන්න කියලා. ඔන්න ඉතින් මම කතාවෙන් කතාවේ පරිප්පු ටික හොදලා ඉවර වෙලා මේ කරන්නේ පරිප්පු වලට මිරිස් 3-5 දාන එක. ඉතින් මිරිස් 3-5 ටික මේ විදිහට දාලා වතුර පොඩ්ඩක් තියලා මම පරිප්පු එක ලිපේ තිබ්බා. ඉතින් මම මුලදිත් කීවනේ මට උදේට නැගිටිනකොට හරීම කම්මැලි හිතෙනවා කියලා. ඉතින් ඒක නිසාම මං උදේට නැගිටින්න චූටි ක්‍රම පාවිච්චි කරනවා. ඉතින් මං හිතුවා අද මේ වීඩියෝ එකෙන් ඒ දේවලුත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් පරිප්පු එක මේ විදිහට ලිපෙන් තියලා මම දැන් මේ සූදානම් වෙන්නේ හාල් මැස්සෝ ටික හොදගන්න. මගේ වීඩියෝත් එක්ක දිගටම රැඳිලා ඉන්න අය නම් දන්නවා මම හාල් මැස්ස හොදන්නේ උණු වතුරෙන් කියන්න. ඉතින් මගෙත් එක්ක අද එකතුන කෙනෙකුට දැනගන්න මං කියන්නම් ඔන්න චූටි විස්තරයක්. මම ඉස්සෙල්ලාම හාල් මැස්ස හොදන්නේ උණු වතුරෙන්. මොකද එහෙම උණු වතුරෙන් හාල් මැස්ස හොදලා ගත්තාම හාල් මැස්සෝ ටික හරිම පහසුවෙන් මට හොදලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් කියන්නම්කෝ මං උදේට නැගිටින්න පාවිච්චි කරන තව ටිප් එකක්. ඉතින් හැමදාම නම් මට මේක කරන්න වෙන්නේ නැහැ. නමුත් ඉතින් රස කෑමක් තියෙන දවසට මං උදේ නැගිටිනකොට හිතෙනවා ආද උදේ මෙන්න මේ කෑම જાතිය තියෙනවානේ. ඉතින් ඒක උදේම කාලා තේ ටිකක් බොන්න පුළුවන් කියලා. ඉතින් එතකොටත් නැගිටින්න ආසාවක් හිතෙනවා, කම්මැලිකම යනවා. ඉතින් ඒවා නම් ඉතින් බොළඳ වැඩ කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට ඉතින් මං ඒ වගේ දේවල් කරනවා. ඉතින් ඔයාලත් උදේට නැගිටින්න පාවිච්චි කරන පුංචි ක්‍රම තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. මම දැන් මේ ලෑස්ති වෙන්නේ හාල් මැස්සයකට මිරිස් කපන්න. මම මේ අතට උරයක් දාගෙන ඉන්නේ නම් චූටි බබාගේ මූණ අල්ලන නිසා එයාගේ මූණ දනවා. ඉතින් මිරිස් වගේ දේවල් කපපුවාම ඒක නිසා තමයි මම මේ උරයක් දාගෙන ඉන්නේ. ඉතින් මීට වඩා හොඳයි කටින් බෝඩ් එකේ තියලා මිරිස් වගේ දේවල් කපනවා නම්. නමුත් මට තියෙන්නේ දැනට ප්ලාස්ටික් කටින් බෝඩ් එකක්. ඉතින් ප්ලාස්ටික් වල පිළිකාකාරක තියෙනවා කියලා මං අහලා තියෙන නිසා මට ඉතින් බයයි කපන කරන දේවල් වලට කටින් බෝඩ් එක ගන්න.
මම මේ ලෑස්ති වෙන්නේ චූටි පුතාගේ උදේ කෑමකට මාළු කෑල්ලක් පෙඟෙන්න දාන්න. ඉතින් එළවලු කපන්න කොටන්න ගත්තාම ප්ලාස්ටික් කටින් බෝඩ් එකෙන් ඒ ප්ලාස්ටික් එළවලු වලට හාමු වෙයි කියලා බය නිසා තමයි මම මේ ප්ලාස්ටික් කටින් බෝඩ් එක පාවිච්චි කරන්නේ නැත්තේ. ඉතින් මම ඉස්සරහට හිතාගෙන ඉන්නවා ලී කටින් බෝඩ් එකක් ගන්න. එතකොට නම් මට පහසුවෙන් මේ වගේ දේවල් ලී කටින් බෝඩ් එකෙන් කරගන්න පුළුවන්. ඔන්න දැන් මම මේ ලෑස්ති වෙන්නේ හාල් මැස්සයක සූදානම් කරගන්න. මම ඉස්සෙල්ලාම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා රත් වෙන්න තිබ්බා. ඉතින් තෙල් ටික රත් වුණාට පස්සේ මම ඉස්සෙල්ලාම ලුණු ටික දැම්මා. ලුණු ටික දාලා ටික වෙලාවකින් මිරිස් ටිකක් දාලා ටික වෙලාවක් බෙදෙන්න තිබ්බා. ඊට පස්සේ ඔන්න මම දැන් මිරිස් 3-5 එකතු කරගන්නවා. ඉතින් මගේ ලිප තියෙන තැන නෙවෙයි මිරිස් 3-5 තියෙන්නේ. ඒක නිසා ඉතින් මට පහසුවට මම බෝතල් ටික සේරම එකපාර ගෙනත් තමයි ඔන්න මිරිස් 3-5 ටික දාගන්නේ. ඉතින් දැනට මට මගේ දැන් තියෙන කුස්සියේ ලිප ළඟින්ම මිරිස් 3-5 ටික තියාගන්න අපහසුයි. ඉතින් මම කපන කරන ඒවා කරන්නේ එක තැනක, ඒ මේසේ තියෙන්නේ එක තැනක. ඉතින් එතනම තමයි මිරිස් 3-5 ටිකත් මම තියාගෙන ඉන්නේ. ඉතින් ලිප තියෙන්නේ තව තැනක. එතකොට මම හොදන කරන සිංක් එක තියෙන්නේ තව තැනක. ඉතින් ඒවා ටික එකම තැනකින් තියාගන්න මට දැන් තියෙන කුස්සියේ ඉඩ පහඩුත් එක්ක පොඩ්ඩක් විතර අපහසුයි. ඉතින් මොළදි නම් මට ඒ දෙයට හුරු වෙන්න ගොඩක් අමාරු වුණා. ඉතින් පස්සේ නම් මට දැන් ඒක හුරු වෙලා තියෙන්නේ. ඉතින් අලුත් කුස්සිය හැදුවට පස්සේ මට මේ දේවල් මට ඕන විදිහට පිළිවෙලට තියාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කිව්වනේ අපි අලුත් කුස්සියක් හදන්න කියලා. ඔන්න ඉතින් මේ දවස්වල අපේ පැත්තට හොන්දටම වහිනවා හවස් වෙනකොට. ඒක නිසා ඉතින් අපි හදන කුස්සිය හදන්නත් චුට්ටක් ඔන්න අපහසුතාවයක් තියෙනවා. මොකද ඉතින් වැස්සේ වැඩ කරන්න බෑනේ. අපි හිතාගෙන ඉස්සෙල්ලාම ඉන්නේ කුස්සිය හදන්න කලින් කුස්සිය ළඟට පස්ගෙන දාන්න ඕනේ කියලා. මොකද අපි ඉන්න ගෙදර ළඟ පොඩ්ඩක් වතුර රැඳෙනවා වැඩි. ඉතින් ඒක නිසා අපි හිතුවා කුස්සිය හදන්න කලින් පස්ගෙන දාන්න ඕනේ කියලා. ඉතින් අපි මේ දවස්වලම try කරනවා පස් ටික ඇද ගන්න. නමුත් ඉතින් හැමදේම වහින නිසා පස් ටික ඇද ගන්න අපට විදිහක් නැහැ. ඉතින් අපි හිතාගෙන ඉන්නවා මේ විදිහට වැහැලා දවසක් දෙකක් පායපු ගමන් ඉක්මනට පස් ටික ඇදගෙන කුස්සිය විතරක් අපි හදන නිසා ටක් ගාලා ෆවුන්ඩේෂන් එකත් එක දවසින් දාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ හිටියා වාගේ ඉවසලා ඉන්නවා තව ටික කාලයක් වැස්සටත් ඉඩ දීලා. ඉතින් අපි බලමු හිමින් මේ වැඩ ටිකත් කරගන්න. ඉතින් මම මේ වීඩියෝ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්කෝ අපි කොහොමද මේ දේවල් කරගන්නේ කියලා. ඔන්න ඉතින් උයන වැඩ ටික නම් දැන් ඉවරයි. දැන් මේ ලෑස්ති වෙන්නේ මහත්තයාට කෑම බෙදන්න. ඉතින් එයාට අද පොඩ්ඩක් කෑම බෙදන්න කියලා කිව්වා. මොකද උදේ තේ බීපු නිසා වැඩි බත් කන්න බෑ කියලා කිව්වා. ඔන්න ඉතින් මම එයාට බත් චුට්ටක් බෙදුවා උදේට කාලා යන්න. ඉතින් මම භාජන හොද ඉන්න ගමන් තමයි මහත්තයාට කෑම බෙදන්න ගියේ. එයාට පරක්කු වෙන නිසා. ඉතින් මම කෑම ටික බෙදලා ඇවිදින් නැවතත් මේ ලෑස්ති වෙන්නේ හොද හිටපු භාජන ටික හොදලා ඉවර කරන්න. ඉතින් මම මේ කරගෙන යන වැඩ ටික සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා චූටි බබා නැගිටපු දවසට. ඉතින් අද නම් එයා නැගිට්ටේ නෑ උදේම. ඒක නිසා මට අද පහසු වුණා උදේට වැඩ ටික කරගන්න. ඉතින් එයා උදේම නැගිට්ටොත් එයාව ඇඳෙන් අරගෙන එයාට මොනවා හරි කන්න දීලා ඒ වගේ දේවල් කරනකොට ඉතින් තව මීට වඩා වෙලාව යනවා. දැන් නම් ඔන්න සේරම වැඩ ටික ඉවර වෙලා ලොකු පුතාගේ මහත්තයාගේත් කෑම මම මේ එයාලට අරන් යන්න ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම මේ වැඩ කරන අතරේ මම ඔයාලට කියන්නම්කෝ මං ගෙදර හිටපු කාලේ කොහොමද හිටියේ කියලා. ඉතින් බොරුවට කියන්න ඕනේ නෑනේ මම ගෙදර හිටපු කාලෙත් මම මේ විදිහට ගොඩ වැඩ කරා එහෙමයි කියලා. ඇත්තටම නෑ. මම ඉතින් ගෙදර ඉන්නකොට ඇත්තටම කෙරුවේ අම්මලා උයලා දෙන දෙයක් කාලා නිතරම ටීවී එකේ චිත්‍රපටි බලපු එක තමයි කෙරුවේ. ඉතින් වෙලාවකට අම්මත් කියනවා ඔහොම කකුල් දෙක උඩ තියාගෙන ටීවී බලා ඉඳලා කවදා හරි කසාද බැඳලා ගියපුවාම මිනිහගෙන් ගුටි තමයි කන්න වෙන්නේ කියලා. ඉතින් මම මේක වොයිස් කරනකොටත් මට ඒ කාලේ මතක් වෙනකොට හිනත් යනවා. මොකද ඒ කාලේ හිටපු විදිහ මතක් වෙලා දැන් එන්න විදිහත් එක්ක. ඉතින්
ඕනම ගෑනු කෙනෙක් ගෙවල් වල ඉන්නකොට එහෙම තමයි මම වුණත් මේ බලන ඔයාලා වුණත් ගෙවල් වල ඉන්නකොට ඒ විදිහේ සුන්දර ජීවිත තමයි ගත කරන්නේ. නමුත් ඉතින් විවාහ වෙලා වගකීම් වැඩි වුණාම අපේ දේවල් කරගන්න තව කෙනෙක් ඉන්නේ අපිම අපේ දේවල් කරගන්න ඕනේ කියන අදහස ඔලුවට ආවහම ඉබේම අපි කරන්නේ නැති මුපුරුදු දේවල් අපිට කරන්න ශක්තියක් එනවා. ඉතින් මම හිතන්නේ ඕනෙම ගෑනු කෙනෙකුට උපතින් එන හැකියාවක්ද කොහෙද ඒකනම්. ඔන්න කතාවේ මම කුස්සිය වැඩ ටික නම් සේරම ඉවර කරා. දැන් මේ ලෑස්ති වෙන්නේ රෙදි ටික එහෙම පිඟෙන්න දාලා මිදුලත් අතු ගාලා ඉවර කරගන්න. එතකොට චූටි පුතා නැගිටිනකොට මට පහසුයි. අනිත් එක තමයි මේ වැඩ ටික සේරම කරගත්තාම මට තියෙන්නේ ලොකු පුතාව ලෑස්ති කරලා ඉස්කෝලේට ගිහින් දාන එක විතරයි. ඉතින් මම ඉස්සෙල්ලා කියපු කතාවත් එක්ක ඔයාලට මම පුංචි මතක් කිරීමක් කරන්නම්. ඉතින් මේක මතක් කිරීමකටත් එහා ගිය ඉල්ලීමක්. ඔයා දුවෙක් ඉන්න අම්මා කෙනෙක් නම් එයා ගෙදර ඉන්න කාලේ එයාව උපරිම සතුටින් තියන්න. චුට්ටක් දවල් වෙනකන් නිදියන්න දෙන්න. ගෙදර වැඩ පුරුදු වෙන්න ඕනේ කියලා එයාට හැම එකක්ම කරන්න දෙන්න එපා. ඉතින් එයාලා ඒ දේවල් ඉබේම ඉගෙන ගනි. ඉතින් මම වුණත් ගෙදර ඉන්න කාලේ නම් උපරිම සැපට හැදුන කෙනෙක්. ඉතින් නමුත් දැන්දට පස්සේ ඉබේම මගේ ඔළුවට වගකීම් අරගෙන මම මේ දේවල් මේ විදිහට කරගන්න ඕනේ කියන දේ ඉබේම මගේ ඔළුවට ආවා. ඉතින් මම විතරක් නෙවෙයි මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේක බලන ඔයාලත් එහෙම වෙන්න පුළුවන්. ඔන්න මම මිදුලතු ගාන අතරෙම මහත්යත් වැඩට යන්න පිටත් වුණා. ඔන්න ඉතින් බස් එකේ සද්දෙට චූටියා නැගිට්ටා. ඉතින් ඔන්න අඬනවා පේනවනේ. ඉතින් දැන් සේරම වැඩ ටික දාලා එයාව ගන්න යන්න ඕනේ. චූටි පුතා ඇඳෙන් අරගෙන එයාගේ වැඩ ටික ඉවර කරලා මේ ලෑස්ති වෙන්නේ චූටි පුතාව නැවතත් ඇඳෙන් තියලා ලොකු පුතාව නැගිට්ටව ගන්න. ඉතින් චූටි පුතාව නැගිටින තරම් ලේසියෙන් ලොකු පුතාව නම් නැගිටන්න බෑ. ඉතින් අපේ චූටියා බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද නැගිටින්න මට කවුරු හරි සද්දයක් දාන්නේ කියලා. ඉතින් ලොකු නම් එහෙම නෙවෙයි. එයා බලන්නේ කොච්චරවත් නිදා ගන්න. ඉතින් ලොකුවත් නැගිටවලා චුට්ටක් තුරුල් කරගෙන ඉඳලා ඇඳත් අස් කරලම ලොකු පුතාව ඇඟ හොදාවන්න එක්කන් යනවා කියලා හිතාගත්තා. මේ දවස්වල සීතල වැඩි නිසා ලොකු පුතා නැගිටින්න කලින් මං උණු වතුර එකක් ලිපේ තිබ්බා එයාගේ ඇඟ හොදවන්න. මම ලොකු පුතාව මොන්ඩිසෝරි යන කාලේ ඉඳලම උදේට යාව ලෑස්ති කරේ ඇඟ හොදවලාමයි. මොකද එතකොට එයාලට අමුතු ප්‍රබෝධයක් තියෙනවා ඇඟට. ඉතින් එයාලගේ ඇඟේ සුවඳ එයාලටම එනකොට ඉගෙන ගන්න වුණත් කම්මැලිකමක් නැතුව පුළුවන්. ඉතින් ඒක නිසා මම හැමදාම උදේට ලොකු පුතාගේ ඇඟ සෝදවලා තමයි ඉස්කෝලේට පිටත් කරන්නේ. ඉතින් මම ඒ දේ එයා මොන්ඩිසෝරි යන කාලේ ඉඳලම කරන නිසා ඒක එයාටත් දැන් හුරු වෙලා තියෙන්නේ. එයා මම කීවත් නැතත් දැන් ඇඟ හොදාගෙන තමයි ඇඳුම් ඇඳගන්නේ. ඉතින් එයා ඇඟ සෝදගෙන එනකන් මං ඔන්න එයාගේ ඇඳුම් ටික ලෑස්ති කරනවා. ඉතින් ඔන්න එක වසරේ ඉන්න චූටි බබෙක් තනියම ඇඟ හොදා ගන්නවද කියලා නම් අහන්න එපා. ඌ එයා තනියම මේ වැඩ ටික කරගන්නවා. මම එයාගේ දත් ටික මන්දලා වතුර එක ගානට නිවෙන්න දාලා හදලා දීලා ආවහම එයා අපූර්වට ඇඟ හොදලා සබන් ගාලා නැවතත් ඇඟ හොදාගෙන එනවා. ඉතින් මං මේ දේවල් එයාට පුරුදු කරලා තියෙන්නේ. නමුත් ඉතින් සමහර දවස් තියෙනවා එයාට මේ දේවල් කරගන්න තනියම බෑ කියලා කියන දවස්. ඉතින් ඒ වගේ දවස් වලට ඒ දේවල් වලට මමත් උදව් වෙනවා. ඔන්න ඉතින් ඔන්න ওই විදිහට තමයි අපේ ගෙදර පාන්දර 4 ඉඳලා උදේ 7 විතර වෙනකල් වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ. ඉතින් දැන් මට තියෙන්නේ ලොකු පුතාව ඉස්කෝලේට ගෙනින් දාලා චූටි පුතාට කැම ටික කවා ගන්න තමයි. ඉතින් වෙනදා වාගෙම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක මෙතෙක් වෙලා රැඳිලා හිටපු ඔයාලා හැමෝටම. නැවතත් දවසක වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.